ගොඩක් දෙනෙක්ගෙන් කතා නොකරන ඒ වගේම තමයි කාන්තාව අතර බොහොම ජනප්‍රියව තියෙන ගොඩක් දෙනෙක් එළියට කතා බහ නොකරන මාතෘකාවක් ගැන තමයි මම අද ඔයාලට කතා කරන්නේ. Welcome to my YouTube channel. ඔයාලට මේ වගේ තවත් වීඩියෝස් බලා ගන්න ඕන නම් දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. ඒ තමයි වැනිජල් කැන්ඩිඩියස්. එහෙමත් නැත්නම් අපි සාමාන්‍යයෙන් හඳුන්වන දිලීර ආසාදන. සාමාන්‍යයෙන් යෝනි මාර්ගයේ ආශ්‍රිතව ඇතිවන සුද්ධකාම ඒ විතරක් නෙමෙයි කැසීමත් මේ එකම ඇති වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. මුලින්ම කියන්න ඕනේ මම වෛද්‍යවරියක් නොවුනත් සෞඛ්‍යමය වශයෙන් වැදගත් මේ වගේ කාරණා ගැන දැනුවත් වීම අපිට වැදගත් නිසා මම මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ තොරතුරු ලබා දෙන්න හිතුවා. ඇත්තටම මේ මොකද්ද? මේ වැනිජල් කැන්ඩිඩියස් කියන්නේ මේක මොකක්ද? මේක බොහෝ කාන්තාවන් අතර වගේම මම දකින විදිහට පිරිමින් අතරත් ගොඩාක් ජනප්‍රිය රෝගයක්. යෝනි මාර්ගයේ කැසීම විතරක් නෙවෙයි සුදු පාට දියරයක් පිටවීම ඒ වගේම යෝනි මාර්ගයේ නිතරම කසන්න ලැබීම තමයි මේ කාන්තාවන් අතර නිතරම දක්නට ලැබෙන රෝගයක්. ඉතින් මේ දිලීරය අපේ ශරීරයේ ස්වාභාවිකම ජීවත් වෙන එකක් වුණත් ඉතින් අපේ ශරීරයේ අධික ලෙස සමතුලිතතාවය බිඳ වැටෙනට පස්සේ අනිවාර්යෙන් මේ දිලීරය ඇති වෙන බොහෝ ඉඩකඩ තියෙනවා. ඉතින් මේක තමයි එක හේතුවක් වෙන්නේ. ඉතින් මේ හේතුවෙන් මේක අධික ලෙස ශරීරය පුරා පැතිරිලා ඉක්මනටම වර්ධනය වෙන්න ප්‍රධානම හේතුව බවට පත් වෙනවා. බරි කාන්තාවන්ට මේක බෝවීම ඉඩකඩ වැඩි වීමත් වගේම දියවැඩියව තියෙන අයට මේක ඉක්මනින්ම ආසාදනය වෙන බව කියන්න ඕනේ. මොකද හෝමෝන වෙනස්කම් ඇති වෙනකොටත් මේ දේවල් අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. මෙතෙන්දී ගොඩක් අය දැනගන්න කැමති දෙයක් තමයි මේක ලිංගිකව බෝ වෙනවද කියලා. නැහැ. ඇත්තට මේක ලිංගික බෝවීමක් සිදුවන්නේ නැහැ. බියක් ඇති කරගන්න කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ. ඒවා සුව කරගන්න පුළුවන්ද? ඔව් ඇත්තටම පුළුවන්. නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් වෛද්‍යවරයෙක් කරා ඇත්තටම මේක ඉක්මනින්ම සුව කරගන්න පුළුවන්. හැබැයි මේක නිතර නිතර සෑදෙන්න පුළුවන්. නමුත් මේකට නිසි ප්‍රතිකාර අවශ්‍ය නම් දිගටම වෛද්‍යවරයෙක් ලවා නිසි ප්‍රතිකාර ලබා ගන්න ඕන. ඔබ අනිවාර්යෙන් මේක ෆාමසියට ගිහින් බෙහෙත් ගන්න හොඳ නැහැ. අනිවාර්යෙන්ම වෛද්‍ය නිර්දේශයක් යටතේ බෙහෙත් ලබා ගැනීම අවශ්‍යයි. මොකද මේක වෙනස් ආසාදන හේතුවෙන් ඔබ මේකයි කියා බෙහෙත් ලබා ගන්නත් පුළුවන්. හැබැයි ඒ වගේම ඔබේ ආසාදනය ඒ හේතුවෙන් ඔබේ ආසාදනය තවත් වැඩි වෙන්නට ඉඩකඩ තිබෙනවා. ඉතින් ඔබටත් මේ වගේ ගැටලු තියෙනවා නම් ඉක්මනින්ම ඔයාලගේ කිසිසේත්ම බියත් ලැජ්ජාවත් ඇත්තකින් තියලා ඉක්මනින්ම ගිහිල්ලා නාරි වේද වෛද්‍යවරයෙක්ගෙන් අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒකට ප්‍රතිකර්මයක් කරගන්න කියලා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතුණා නම් අනිවාර්යයෙන්ම මේකට ලයික් එකක් දාලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ වටිනා වීඩියෝ රැසක් බලන්න දැනගන්න මම subscribe කරන්නත් අමතක කරන්න එපා.